හලෝ කොහොමද වෙල්කම් ටු මයි channel. ඉතින් කොහොමද කාලෙකට පස්සේ වීඩියෝ එකක් අරගෙන ආවා. මේ දවස්වල ඉන්නේ ඉතින් ටිකක් බිසි මූඩ් එකේ රීසෙට් කරන්න ඕන නෙක්ස්ට් ඉයර් එක. ඊට පස්සේ හේතුව මම හස්බන්ඩ් මගේ දුව හැම තුන්දෙනාගේම වැඩ ප්ලෑන් කරන්න ඕනේ. ඊට අමතරව මං මගේ කැරියර් චේන්ජ් එකක් කරා. ඉතින් ඒකේ එස්ටැබ්ලිෂ් වෙන ගමන් ඉන්නේ. ඊට අමතරව එන අවුරුද්දේ අලුතෙන් දෙයක් ඉගෙන ගන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඒක වෙනුවෙන් වැඩ කරනවා. මම ඒක ඔයගලන් එක්කගෙන එන්නම්. මේ වීඩියෝ එක අපි සිටි එකේ මගේ දුව 6 වෙනි වතාවටත් පර්ෆෝම් කරනවා ඔස්ට්‍රේලියන් ගර්ල්ස් කොයා එකේ. ඉතින් ඉයර් එන්ඩ් ෂෝ එකට තමයි මේ යන ගමන් ගත්ත වීඩියෝස් ටිකක් සිටි එකේ. ඉස්සර ඉතින් අපි හිටියේ මේ අහල පහල තමයි. අවුරුදු 6ක් විතර හිටියා. මගේ රස්සාව නිසා. ඉතින් පස්සේ මගේ කැරියර් චේන්ජ් එකත් එක්ක රස්සාවෙනුත් අයින් වෙලා අපි ආයේ අපි හිටපු පැත්තටම ආවා. ඒ ජීවිතේ හොඳයි. වරදක් නැහැ සිටි එකේ. ගොඩක් දේවල් තියෙනවා. ඉතින් බලන්න කරන්න අර බෝරිං නැහැ ලයිෆ් එක. ඉතින් සබර්බන් ලයිෆ් එකත් එහෙම තමයි. එහෙම ලොකුවට බෝරිං ගන්න. ඉතින් ගෙදර වැඩක් තියෙනවා. රස්සාව තියෙනවා. ඒ වගේ දේවල්. ඉතින් මේ වීඩියෝ එකේ සම්පූර්ණ ඇත්තම තියෙන සිටි එක ගත ක්ලිප්ස් තමයි. යන ගමන් ගත ලස්සන තැන් මේ දවස්වල සිටි එක සරසගෙන යනවා නත්තලට. දෙසැම්බර් 24 වෙනිදා වෙනකන් ෆෙඩරේෂන් ස්කයි එකේ තියෙනවා ඒගොල්ලන්ගේ එක එක ක්‍රිස්මස් ඩෙකරේෂන්ස් වගේ වැඩසටහන් තියෙනවා. ඉතින් දුව ඩ්‍රොප් කළා මම අපි ආව රෙස්ටරන්ට් එකකට කන්න. මොකද දුව මම පැයකමාරකට කලින් බාර දෙන්න ඕනේ ෂෝ එකකට ඒගොල්ලන්ගේ ෆයිනල් රිහර්සල්ස් වලට. ඉතින් එහෙම බාර දීලා අපි ඉතින් කන්න බලාගෙන ඉන්නවා. ඊට පස්සේ අපි වාහනේ පාක් කරලා අචන්ට එකේ මේ යන ගමන් ෂෝ එක බලන්න. ඉස්සරම ෂෝ අපිට ෆොටෝස් ගන්න ෂෝ එක යද්දි ෆොටෝස් ගන්න ඒ වගේ දේවල් කරගන්න පුළුවන්කමක් තිබ්බා. දැන් ඒක නවත්තලා තියෙනවා. මම දැක්ක දැන් අවුරුදු 3-4ක වෙලේ ඉඳලා වගේ ඒක නවත්තලා තියෙනවා. මොකක් සිකියුරිටි පර්පස් වෙන්නේ නැති දරුවන්. මොකද මගේ බබා විතරක් නෙමෙයි තව ගොඩ බබාලා ඉන්නවා. ඉතින් ඒ පේරන්ට්ස්ලා කැමති නැති වෙන්නත් පුළුවන්. ඒ සමගම තමයි මේ ඉතින් මේ ආර්ට් සෙන්ටර් එකේ ඒගොල්ලන්ගේ ඩිස්ප්ලේ කරලා තියෙන ඒගොල්ලන්ගේ ආර්ට් සෙන්ටර් එකේ ඒ ඩ්‍රාමාස් ඒ වගේ දේවල් වලට ආපු පොපියුලර් කැරක්ටර්ස් ඇඳපු ඇඳුම් එහෙම. ඉතින් අපි මේ දැන් හෝල් එකට යන ගමන් ඉන්නේ. මම hina වෙන මගේ හස්බන්ඩ් මම එයාට වීඩියෝ එකක් කරන්න කිව්වා. එයා හරියම ලැජ්ජයි මේ වීඩියෝස් ගන්න. අනේ මන් දන්නේ මොකද්ද හේතුව කියලා. කැමති නෑ. ඉතින් එයා ඉන්නෙත් නෑ. එයා මාව ගන්නෙත් නෑ. එයා හිටියේ නැතුනට කමන්නේ මාව හරි ගන්න ඕනනේ. නැතු මං වෙන පිටින් කෙනෙක් එක්කගෙන ඉන්න විදිහක් නෑනේ. මගේ වැඩේ කරගන්න කියලා. ඉතින් ආර්ට් සෙන්ටර් එක මෙල්බන් මේ තමයි එළිය එක. මේ තමයි කොන්සර්ට් එක 2025. ඉතින් අපි යනවා අපේ සීට් එක හොයාගෙන කොහෙන්ද එන්ට්‍රන්ස් තියෙන්නේ අපේ සීට් එකට කියලා බලන්න. පොඩි ලයින් අප් එකක් තිබ්බා. අනිත් පේරන්ට්ස්ලත් එක්ක ඉන්න වුණා චුට්ටක් කියලා. ඉතින් දැන් අපි හෝල් එක ඇතුළට ආවා. මේ තියෙන්නේ හෝල් එක ඇතුළ අපි වාඩි වෙන්නයි යන්නේ. අපි ඇත්තටම මේ අවුරුදු 6 ඇතුළත එක එක තැන්වල වාඩි වෙලා මේ අපි මේ ෂෝ එක බලලා තිනවා. මේ පාර උනේ අපිට ටිකට්ස් දාපු දවසේම ගන්න බැරුව ගියා. ඒක පොඩ්ඩක් මිස් වුණා. ඉතින් අපි දවස් දෙකක් හරි 3ක් හරි පරක් වෙලා බලද්දි ඔක්කොම සීට්ස් ගිහිල්ලා බැල්කනි එකේ විතරයි ඉතුරු වෙලා තිබ්බේ. ඉතින් අපි හිතුවා ඒකත් අලුත් එක්ස්පීරියන්ස් එකක්. මොකද අපි කවදාවත් බැල්කනි ඉඳන් බලලා නැහැ. ඉතින් අපි දුවටත් කිව්වා මේ පාරේ ඉන්නේ අපි බැල්කනි අපි හොයන්න බොරි වෙන්න ඕනේ මේ ඔයා perform එක කරන්න. ඉතින් එහෙනම් ගිහින් එන්න. වීඩියෝ එක ලස්සන නම් පොඩ්ඩක් subscribe කරගෙන යන්න. bye